මම නවිදුවල ගෙදර ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලැට්වියාවට මම ඉන්නේ ගිය අවුරුද්දේ. ඉතින් අදත් නවීස් යුරෝ ඩයිරිස් වෙත ඔයාලා හැම දෙනෙක්ම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මම එක්ස්ප්ලෝර් කරන්න හදන්නේ ලැට්වියාවේ හදවත. ඒ තමයි ලැට්වියාවේ ඕල්ඩ් ටවුන් එක. ඉතින් මම හැමෝටම ඉන්වයිට් කරනවා වීඩියෝ එක ඉවරනකම් එකතු වෙන්න. අද මාත් එක්ක එක්ස්ප්ලෝර් කරමු මේ ලැට්වියාවේ ඕල්ඩ් ටවුන් එක. Questa mattina mi sono alzato, oh bella ciao, bella ciao, bella ciao, ciao, ciao. Questa mattina mi sono alzato e ho trovato l'invasor, oh partigiano, portami via. Oh bella ciao, bella ciao, bella ciao, 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 bel partigiano, portami via, che mi sento di morire. ගෙදරින් කිලෝමීටර් 6547ක් දුරින් ඉන්න මට ලැට්වියාව දැනෙන්නේ හරි වෙනස් විදිහට. ලැට්වියාව කියන්නේ උතුරු යුරෝපයට අයිති රටක්. ඒ බෝල්ටික් කලාපයේ පිහිටි ප්‍රධාන රටක් වෙනවා. ඒ උතුරින් එස්තෝනියාවටත්, දකුණු දෙසින් ලිතුවේනියාවටත්, නැගෙනහිර දෙසින් රුසියාවටත්, ඒ වගේම ගිනිකොන් දෙසින් බෙලරුස් රාජ්‍යයටත් මායිම් වෙනවා. රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට වැහෙසිනෙන්. අද මගේ දිනපොතේ අලුත් පිටුවක් පෙරලන්නයි සූදානම. අද මම ඉන්නේ ලැට්වියාවේ අගනුවර රිගාවල. මේ දැන් ඉන්නේ රිගා ඕල්ඩ් ටවුන් එකේ. රිගා ඕල්ඩ් ටවුන් එක ගැන කතා කරද්දී බිෂොප්ස් ඇල්බර්ට් විසින් 1201 දී මේ පිහිටුම් ලබනවා. ඒ වගේම 1225 දී මේ නගරයක් බවට පරිවර්තනය වෙනවා. අද වන විට කලාව, සාහිත්‍ය, සම්ප්‍රදාය, සංස්කෘතිය ආදී විවිධ දේවල් වලින් මේ නගරයේ පෝෂණය වෙලා තියෙනවා. ඉතින් අද සූදානම මේ හැම දෙයක්ම ඔය කට්ටියත් එක්ක බෙදා ගන්න. ලැට්වියාව කියන්නේ ඍතු 4ක ભેදය සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් රටක්. දැන් අපි ඉන්නේ කිම්මාන ඍතුවේ අවසාන දවස් කිහිපය. ඉතින් ඍතු ભેදය ගැන කතා කරද්දී ඊළඟට කොළ හැලෙමින් තව ටික කාලෙකින් මේ මුළු පරිසරයම සුදුම සුදු පාටට හිමෙන් වැහෙන්න පුළුවන්. ඊට කලින් අත්දැකීමක් තියෙනවා. ඉතින් අපි මේ පාරත් බලන් ඉන්නවා. ඒ ඍතු ભેදයට හුරු වෙමින්, ඒ ඍතු ભેදයේ විඳිමින් ලැට්වියාවේ සීතල ඍතුව එනකම්. ඉතින් අපි සමුදෙන්න යන්නේ කිම්හාන ඍතුවට. තව ටික කාලයක් මෙහෙම අවුව පායලා සතුටින් අපිට ගත කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ හැම ගහකම කොළ කහ වෙන, තැඹිලි පාට වෙන, ඒ තැඹිලි පාට වෙලා ඒ කොළ හැලෙන, හැලිලා අවසානෙට සීතල ඍතුවත් සමගින් මේ මුළු පරිසරයම සුදුම සුදු පාටට හිමෙන් වැහෙන කාලයක්. පේනවනේ සමයක කියන්නේ ලැට්වියාවට වෙනම කාලයක් වගේ. හැමෝම සතුටින්, හැමෝම පාරවල් වල විනෝද වෙමින් ගත කරන කාලයක්. සමයකේදී හැම දෙනෙක්ම එළියට යනවා. මොකද මේ තියෙන දේශගුණේ, මේ තියෙන කාලගුණේ හරිම වැදගත්
ජීවිතය සතුටින් ගත කරන්න. සමයක කලින් පස්සේ ගොඩක් කලාවට ඕටම් එක ඊළඟට වින්ටෙක් මේ කාලවලදී මේක ගොඩක් කලාවට වෙනස් වෙනවා. හැබැයි ඉරුතු බේදය තියෙන රටවල්වල මිනිස්සු එකට්ටියට අනුව කාලවල්වලට අනුව එක ඇක්ටිවිටස් එක ගේම්ස් සහ ජීවිතය විදින්න හොයාගෙන තියෙන ක්‍රම හරි වෙනස්. ඉතින් අද අපි පෙන්වන්නේ සමයකේදී ලැට්ටියාව කොහොමද මේ සමයක එන්ඩ එක. හැබැයි තාමත් මේ සමයකට සමුදෙන්න ලැට්ටියාව මිනිස්සු සූදානම් නෑ. එකට්ටිය කරන්නේ ජීවිතය තාමත් විදින එක. මම දැන්ඉන්නේ ලැට්ටියාවේ අයිකොනික්ම ටෝරිස් ඩෙස්ටිනේෂන්යක් වන House of Black Cats ඉස්සරහා. මෙම ගොඩනැගිල්ල 14 වන සියවසේදී ඒ කියන්නේ 1334 දී මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලබනවා. මුල් කාලයේදී මෙය වාණිජ්‍ය කටයුතු සහ සංගීතමය කටයුතු සඳහා යොදා ගනු ලැබුවා. පසුව ඒ කියන්නේ 1941 දී දෙවන ලෝක යුද්ධයත් සමග මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. පස්සේ කාලෙදී ඒ කියන්නේ 1999 දී නැවත මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලබනවා. වර්තමානය වන විට මෙම ගොඩනැගිල්ල සංචාරකින්ගේ ආකර්ෂණීය ස්ථානයක්. ඒ වගේම සංගීතමය කටයුතු සහ විවිධ වැඩසටහන් සඳහා මේ ගොඩනැගිල්ල අතටත් පාවිච්චි වෙනවා. ඉතින් නවීස් යුරෝ ඩයරිස් අපිත් අද ආවා ලැට්ටියාවේ අයිකොනික්ම ගොඩනැගිල්ලක් වන House of Black Cats බලන්න. ශානුයිමයි ලැට්ටියාවට එන්නේ ගිය අවුරුද්දේ. ඉතින් අද බ්ලොග් එකට සපෝට් එකක් විදිහට මාත් එක්ක අද ආවා ශාන්. ඉතින් මට ශාන්ගෙන් අදහන්න හිතුණා ලැට්ටියාවට ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එයාට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් ලැට්ටියාව ගැන එයා මොකද්ද හිතන්නේ? එයාට මොකද්ද ලැට්ටියාව ගැන දැනෙන්නේ කියලා. ඉතින් අයිබෝවන් නවිදු ලැට්ටියාව ගැන ඔයාට මොකක්ද දැනෙන්නේ? ලැට්ටියාව කොහොමද? මොන වගේ රටක්ද? ලැත්තියාව ගත්තොත් ඉතින් මේ යුරෝප් වයිබ් එකම එකන් ලැත්තියාවේ අපි කොහේ ඇවිද්දත් ඒ අපිට ෆිලින් එක තියෙනවා යුරෝප් වයිබ් එක. ඉතින් මංහිතන්නේ හැමෝම කැමති යුරෝප්පල්ට. ඉතින් අනික දැන් අපි ගිහින් තියෙන රටවල් එක් අපි බලද්දී ලැට්ටියාව කියන්නේ යුරෝප් වයිබ් එක තාම වෙදින්න පුළුවන්. මොකද තාමත් නද නිරෝපියන් කන්ට්‍රීස් වල ඒ ට්‍රැඩිෂනල් ගතිය තාම මොඩර්න් වෙලා නැහැ. ඉතින් යුරෝප් වයිබ් එක හරියටම විදින්න පුළුවන් රටක් විදිහට ලැට්ටියාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශාන් මතක් කරන්න ඕනේ අලුත් වැඩක් අපේ ළඟදි වෙනවා නවීස් යුරෝ ඩයරිස්. මෙච්චර කාලයක් බලපු හැමෝටම අපිට කියන්න තියෙන්නේ අලුත් කන්ටෙන්ට් එකක් අලුත් විදිහට අපි අරගෙන එන්න හිතුවා අපේ බ්ලොග්ස් වගේම තවත් වෙනම සීරීස් එකක් අපි හිතනවා. ඒ සීරීස් එකත් ඔයාලා හැම දෙනෙක්ම ආදරයෙන් වැළඳගන්න කියලා අනිවාර්යෙන්. ඉතින් ඒ සීරීස් එකෙන් අපි හම්බෙමු. එතකන් බලන් ඉන්න. ජය වේවා. අද මම හිතුවා මගේ YouTube channel එක පටන් ගත්ත දවස් ඉඳන් පිටිපස්සේ ඉඳන් මට සපෝට් එක දෙන මගේ යාළුවෝ සෙට් එක. ඉතින් 4-5 දෙනෙක් ඉන්නවා. මට මාර විදිහට සපෝටිව් ඕන බ්ලොග් එකක් ඕන විදිහට මට ඕනි කිව්වොත් කාලය අරන් කරන්න දෙනවා. ඉතින් එතනින් දිල්ෂාන් අයියා වැදගත් අපිට ඇඩ්වයිස් දෙන කෙනා. ඉතින් ලැට්ටියාවට ඇවිල්ලා හම්බුණ කට්ටියකින් මගේ යාළුවන්ගෙන් මට අමතක වෙන්නේ නැතිම කෙනෙක් දිල්ෂාන් අයියා. ඉතින් ශාන්ගෙන් ඇහුවා ලැට්ටියාව දැනෙන්නේ කොහොමද කියලා. මට හිතුණා දිල්ෂාන් අයියට වෙනම උත්තරයක් ඇති ලැට්ටියාව ගැන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට දෙන්න උත්තරයක් ඇති. ලැට්ටියාවට එන්න බලන් ඉන්න. ඒ වගේම ලැට්ටියාවේ වීඩියෝස් බලන ලැට්ටියාව ගැන හොයන. දිල්ෂාන් අයියා ඔයාට මොකක්ද ලැට්ටියාවට එන්න හිතන් ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ඒ වගේම ලැට්ටියාව ගැන තොරතුරු හොයන කට්ටියට දෙන්න දෙන්න. ලැට්වියාවගෙන් හොඳ රටක් ඉන්ටර්නේෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට එන්න තියෙන හොඳම රට. මාස්ටර්ස් සයිඩ් හොඳයි. මාස්ටර්ස් සයිඩ් ඇත්තටම හොඳයි. මේ බැචලර්ට නම් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඔයාගේ සෙග්මන්ට් එකක් එන්න දෙනවා. ශානුත් කිව්වා. ලැට්වියාව හොඳයි. මොකද අපි ඒකට හිතුවේ දැන් අපි බ්ලොග්ස් කරනවා, අපි දේවල් පෙන්නනවා. හැබැයි අපිට දේවල් කතා කරන්න තියෙන chance එක අඩුයි. අපි කරන්නේ අපි travel කරන දේවල්, අපි කන බොන දේවල්, අපි බලන තැන් පෙන්නනවා. හැබැයි අපි කතා කරන අඩුයි. ඒ නිසා අපි හිතුවා සතියෙන් සතියෙන් පක් හරි සෙග්මන්ට් එකක්
කියන්නේ අපි තීරණය කරලා තියෙන්නේ අපි දැම්ම කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වෙනස් එපිසෝඩ්යක් විදිහට ඔය කට්ටියට ගේන්න. ඉතින් ඒකට දිල්ෂාන් අය සපෝට් එක දෙනවා. මගේ යාළුවෝ හැමෝම සපෝට් එක දෙනවා. දිල්ෂාන්ට කියන්න පුළුවන් ඊටු ටික. යුරෝපය අර ශාන් කිව්වාගේ ට්‍රැඩිෂනල් යුරෝපියන් වයිබ් එක වාට ෆීල් කරන්න ඕන නම් ලැත්වියාව කියන්නේ හොඳම රටක්. ඉස්සරහට එනවා වින්ට එක වින්ට එකේදී වාට නවින්දුගේ බ්ලොග් වලින් බලා ගන්න පුළුවන් වින්ට මාකට් එක. ලැට්වියාවේ තමා ඔයගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ලැට්වියාවේ තමා බෝල්ටික් කන්ට්‍රීස් වල තියෙන ලොකුම වින්ට මාකට් එක තියෙන්නේ. ක්‍රිස්මස් මාකට් එක තියෙන්නේ ලැට්වියාවේ. මොකද අපි ගිය අවුරුද්දෙත් ගියා. එතකොට අපි YouTube channel එකක් පටන් ගන්න තිබ්බේ නෑ. ඉතින් අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ක්‍රිස්මස් මාකට් එක කට්ටියට පෙන්වන්න. මොකද ඒක විඳින්න ඕනේ. ඒක වෙනම වයිබ් එකක්, වෙනම සංස්කෘතියක්. මේ මිනිස්සු මම ඉස්සරත් සඳහන් කරා ඍතුවෙන් ඍතුවට ජීවිතේ එක එක දේවල් කරන්න ලංකාව වගේ නෙමෙයි. ලංකාවේ ඍතු ભેදයක් නැහැ. හැබැයි යුරෝප රටවල් වල ගොඩක් වෙලාවට ඍතු ભેදයක් තියෙනවා. ඒතකොට ඒ ඍතු හතරදී කරන දේවල් වෙනස්කම්. මොකද මේ සමයක කරන කිසිම දෙයක් අය වින්ටර් සීසන් එකේ කරන්නේ නැහැ. ඒතකොට වින්ටර් සීසන් එකේ වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් අපේ වීඩියෝස් බැලුවොත් කියලා මතක් කරනවා. ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක අපි වර්චුවලි දෙනවා. දැන් ඉන්නේ තවත් යාළුවෙක් නෙමෙයි. මං හිතන්නේ මුට නම් මොකක් කියනවද කියලා මට කියන්න අමාරුයි. මං හිතන්නේ ලැට්ටියාවේ ඉන්න මගේ යාළුවෝ සෙට් එකේ පරණම යාළුවෙක්, ඉස්කෝලේ යාළුවෙක්. එතකොට මං හිතන්නේ යාළුකමට අවුරුදු 10ක් 12ක් ඊට වැඩි මන් දන්නේ නැහැ ගාන කොහොමද කියලා. පොඩ්ඩක් කැමරාවට එන්න බෑ කිව්වා. බයයි කිව්වා, ලැජ්ජයි කිව්වා. ඔයාලා දැකලා තියෙන මගේ බ්ලොග්ස් වල මම ඉන්න හැම ෂොට් එකක්ම අරගෙන තියෙන්නේ මෙයා තමා ලැට්ටියාවේ ගැට්ට ඔෆිෂියල් ශශික අයිබෝවන් කරන අඩුයි පොඩ ක්‍රෑට වගේ කතා කරනවා. ඉතින් මෙයාට තෑන් කරන්න ඕනේ මගේ බ්ලොග්ස් හැම එක්කම මම ඉන්න හැම ෂොට්ටයක්ම කැමර කරනවට මට සපෝට් කරනවට ලැට්ටියාවට ආයි මම ශශික නිසා. ඉතින් එල කොල්ලෙක් හොඳ කොල්ලෙක්. මං හිතන්නේ අපේ ඉස්සරහා වැඩවලදී මෙයාවත් ඕනේ වෙනවා. ලැජ්ජ වුණත් බය වුණත් කොහොම හරි ඉස්සරහා වැඩවලට ඉස්සරහා එපිසෝඩ් වලට මෙයාවත් අරගෙන වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් ජය වේවා. දැන් ඉන්නේ තවත් එක් යාළුවෙක්. ඒ තමයි පසින්දු අයියා. ලැට්වියාවට ඇවිත් හම්බුන යාළුවෝ සෙට් එකේ මුලින්ම මං හිතන්නේ ලැට්වියාවට ඇවිත් සිංහල කෙනෙක්ට හම්බුනේ පසින්දු අයියා. කාමරේ හිටියේ පසින්දු අයියා. පස්සේ තමයි මුලින්ම හම්බුනේ. මං හිතන්නේ මේ අපේ සෙට් එකේ වැඩිපුරම යුරෝප් ඇතුලේ ට්‍රැවල් කරලා තියෙන පොරත් මෙයාම තමයි. රටවල් කීයකට ගිහින් තියෙනවද? මං හිතන්නේ රටවල් 12කට වැඩිය ගිහිල්ලා තියෙනවා යුරෝප් ඇතුලේ. ඔව් ඒ කියන්නේ විශේෂයෙන්ම මම සමයකේ තමයි කියනවාට මම යුරෝප් වල ඇවිදින්න ගොඩක් ආසයි. මම යුරෝප් වලට එන්නත් හේතුව මේක තමයි. ඉතින් ලැට්වියා ප්ලස් පොයින්ට් එකක් වුණා යුරෝප් වලට ඇතුල් වෙන්න. මම හිතනවා ඉතින් දැන් ගොඩක් රටවල් වලට ඇවිත් දැන් උදාහරණයකට අපි ජපාන් ගියොත් ජපාන් විතරයි. ඔව්. අනික මේකේ පස්ලුවේ තව chance එකක් තියෙනවා. දැන් අපි ෂෙනගන් ඒරියා එකට ආවම ෂෙනගන් ඒරියා එකට අයිති වෙන රටවල් 29ක් තියෙනවා. අපිට එතකොට අපි ඉන්න කාලේ අපි වීසා එකේ ඉන්න කාලේ තුල අපිට නීතිමය පැත්තෙන් කිසිදු බාධාවක් නැතුව ඒ රටවල් හැම එකටම ට්‍රැවල් කරන්න chance එක තියෙනවා. I think ඔය කට්ටිය හැමෝම ට්‍රැවල් කරන්න යුරෝප් වයිබ් එක විඳින්න, රටවල් විඳින්න, ඒ වගේම මේ සංස්කෘතිය සම්ප්‍රදාය අත්විඳින්න කැමති කෙනෙක් නම් මං හිතන්නේ යුරෝප් තමයි හොඳම තැන. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හරි ජොබ් එකක් කරන්න හරියනවා නම් ලෝකෙ විඳින්න තියෙන හොඳම විදිහ මං හිතන්නේ යුරෝප්. Thank you. සීත කාලය දෙසැම්බර් කිව්වහම අපි හැම කෙනෙක්ගේම ඔලුවට එන්නේ සීතල නත්තල. ඉතින් යුරෝපයටත් මේ නත්තල ඉතාමත් වැදගත්. මම දැන් ඉන්නේ ලෝකේ පැරණිම නත්තල් ගහ තිබූ ස්ථානයේ. අද වෙන විට අපිට දකින්න පුළුවන් ඒ නත්තල් ගහේ අනුරුවක්. ඉතින් ලෝකේ පැරණිම නත්තල් ගහ 1510 දී නිර්මාණය වෙනවා. ඒක තියෙන්නේ ලැට්වියාවේ රිගාවල. ඉතින් ලැට්වියාවේ රිගාවල ඕල් ටවුන් එකේ House of Black Cats බලන්න කවදාරි ආවොත් මේ අනුරුව බලන්නත් අමතක කරන්න එපා. ලෝකේ පැරණිම ඓතිහාසිකම නත්තල් ගහ තිබූ ස්ථානය ඔය කට්ටියට සියසින්ම දැක බලා ගන්න පුළුවන්. जितनी थी खुशियाँ सबको चुकी है बस एक गम है कि जाता नहीं समझा के देखा नहला के देखा दिल है कि चैन इसको
යුරෝපය කියන්නේ වෙනම සම්ප්‍රදායක්, වෙනම සංස්කෘතියක්. ඉතිහාසය, දේශපාලනය, නවීනත්වය එකම වේදිකාව කැටිවුණු යුරෝපය කියන්නේ ජීවිතයේ එක පාරක් හරි ඇවිල්ල බලන්න ඕන අත්දැකීමක් කියලයි මම කියන්නේ. ඉතින් මේ යුරෝපයේ මගේ ගමනේ තවත් එක් නැවතුමක මතකයක්. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් මතකයන් වලින් ඉක්මනටම හම්බෙමු. මම නවිදු වෙලගෙදර. තිරය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානය